ගයිස් මං ඔන්ලයින් පෙන්න කෝඩ කරා මේ පෙන්න එක මං ගත්තේ රුපියල් 2කට මේක 128 GB පෙන්න එක. ඉතින් ඔයාලා පුදුම වෙනවාද 128 GB පෙන්න එකක් රුපියල් 2කට කොහොමද ගන්න කියලා. ඒ වගේ දෙයක් කියපු ගමන් මුලින්ම එන අයිඩියා එක තමයි මේ එහෙනම් චීප් පෙන්න එකක් වෙන්න ඇති, ක්වොලිටි නැතුව ඇති, වැඩ කරන්නේ නැතුව ඇති, ඒ වගේ දේවල්. මේ වීඩියෝ එක අපි බලමු මොකක්ද මේ කතාව, කොහොමද රුපියල් 2කට 128 GB පෙන්න එකක් ගත්තේ ඒ වගේම ගන්නව නම් ගන්නේ කොහොමද, තාමත් ගන්න පුළුවන්ද, ප්‍රධානම දේ තමයි ඒ වගේ එකක් ගත්තට වැඩ කරයිද කියන එක. එහෙනම් මේ වීඩියෝෙන් කියන්නේ මේ හැමදේම ගැන. මං ගා දැන් තියෙනවා මේ සාමාන්‍ය වෙන්න. මේක මං ගත්ත සාමාන්‍ය වෙන්න මේක 16 GB එකක්. ඒතර මේ තියෙන අර මං කලින් කිව්ව පෙන් ඩ්‍රයිව් එක. මේ දෙක පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලමු මොන හරි වෙනසක් තියෙනවද එහෙම කියලා. මේ වගේ බර ගැන නම් ගත්තොත් එකම සමාන බරක් තියෙන දෙකේම. පොඩි විශේෂයක් තමයි මේක සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ මෙටල් වලින්. කිසිම ප්ලාස්ටික් කැලලක්වත් නැහැ මේ. තනිකර මෙටල් වලින් හදලා තියෙන්නේ. අනිත් ඒවා නම් සාමාන්‍ය වගේ වලක් දන්නවනේ. ඊළඟට ඇත්ත ප්‍රයිසස් ගැන ගත්තොත් අපි කඩෙන් 128 GB පෙන් ඩ්‍රයිව් එකක් ගන්නවා නම් සාමාන්‍යයෙන් 6000ක් වගේ වෙනවා සාමාන්‍ය ක්වොලිටි එක. එතකොට ඒ වගේ ගානකට නම් පෙන් එකක් සෙල් වෙන්නේ. එතකොට මේ වගේ ප්‍රයිස් එකකට පෙන්නක් ගත්තාම මොනවද ඒකේ තියෙන අවුල් කියලා අපිට අනිවාර්යයෙන් බලන්න වෙනවා. ඒක නම් අපි බලමු. පොයින්ට් එක තමයි රුපියල් 2කට මම මේක ගත්තේ. මම මේක අරගෙන ටික දවසක් වෙනවා මේ මුලින්ම මං ගත්තට පස්සේ පොඩි ටෙස්ට් වගේක් කරලා බැලුවා මේ මොකක් හරි අවුලක් තියෙනවද කියලා. එහෙම කිසි දෙයක් මට හොයාගන්න හම්බුනේ නැහැ මුලදීත්. ඊට පස්සේ මං සාමාන්‍යයෙන් GB 30ක 40ක වගේ ෆයිල්ස් ටිකක් මේකට දාලා තිබ්බා. හැබැයි වැඩේ කියන්නේ තාමත් ඒ ෆයිල් සේව් විදිහටම තියෙනවා. රන් කරාම ඒ විදිහටම අවුලක් නැතුව වැඩ කරනවා. තාම පෙන්නේ කිසිම අවුලක් දැක්කේ නැහැ. හැබැයි මම ඒක එතනින් නවත්තන්නේ නැහැ. අපි මේක රෆ්ලි ටෙස්ට් කරලා බලමු හරියට වැඩ කරන පෙන් එකක්ද කියලා. පළවෙනි දේ තමයි කොහොමද මේක ඩියුරබල්. අහන්න දෙන්නේ නැහැ. මෙටල් වලින් හදලා තියෙන්නේ. කොහොමද ඩියුරබල්? ඒ වගේම සාමාන්‍ය යූසේජ් එකේදී හොඳට වැඩ කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනදී අපි ටෙස්ට් කරලා බලන්න ඕනේ දෙයක් තමයි මේ මේක ෆෝමැට් කරාට පස්සේ මොකද වෙන්නේ? ෆෝමැට් කරොත් මේක හරියට ෆෝමැට් කරනවද? ඊට පස්සේ අපි ෆයිල් දානකොට කොපි කරද්දී අවුල් තියෙනවද? කොපි කරන ස්පීඩ් එක අවුල්ද? මේ වගේ දේවල් ගැනත් බලන්න ඕන. අපි ඉතිරි දේවල් මේක ප්ලග් කරලා ස්ක්‍රීන් එකෙන් කතා කරමු. හරි මේ තියෙන පෙන් ඩ්‍රයිව් එක ඒකේ 58 GB දැනට තියෙනවා. ඒකෙන් 36ක් මේ විදිහට පිරලා තියෙනවා. මම මේ ෆයිල්ස් සාමාන්‍යයෙන් මාස ගානකට කලින් දාපුවා. එනකොට තාමත් හොඳට වැඩ. මේ ටික කලින් ප්ලේ කරලා බැලුවා මම හොඳට වැඩ අවුලක් නැහැ. ඒ කියන්නේ ඒ අතින් බලුවොත් කිසි අවුලක් නැහැ කියලා අපිට හිතන්න පුළුවන්. ඊළඟ ටෙස්ට් එක විදිහට අපි මේකට ෆයිල් එක මොන හරි කොපි කරලා බලමු මොන වගේ ස්පීඩ් එකකද යන්නේ කියලා. මම මංගාව නිකන් තිබ්බ සෙටප් එකක් කොපි කරගන්න. මේක MB 100ක් වෙනවා. අපි බලමු කොච්චර ස්පීඩ් එකකින් මේක ඇතුළට කොපි වෙනවද කියලා. සාමාන්‍යයෙන් මේ තප්පරයට MB 13ක් 14ක් වගේ යනවා කියන්නේ ඇවරේජ්ලි හොඳයි. ගොඩක් මත් නෙවෙයි. සාමාන්‍යයෙන් හොඳයි. අපි පොඩ්ඩක් ලොකු ෆයිල් එකක් දැන් දාලා බලමු. මංගාව දැන් මෙතන තියෙනවා මේ ෆිල්ම් එකක්. ඒ කියන්නේ වීඩියෝ ෆයිල් එකක් මෙතන තියෙන්නේ. MP4 ෆයිල් එක. මේක සයිස් එක GB 4.85ක් වගේ තියෙනවා. අපි මේක කොපි කරලා බලමු. කොච්චර ස්පීඩ් එකකින් කොපි වෙයිද කියලා. අර කලින් තිබ්බ ස්පීඩ් එක මුලදී තියෙනවා. අපි බලමු ෂුවර් නැහැ නේ මැදට යද්දී ඩ්‍රොප් වෙන්න පුළුවන්. පේන විදිහට අවුලක් නැහැ වගේ. කියන්නේ ඒ ස්පීඩ් එකම එක දිගට මේන්ටේන් කරනවා. මෙතන මම ලැපෙන් පෙන් එකට කොපි කරන්නේ. මේක වෙලා යන නිසා මම දැන් දැනට කට් කරගන්නම් මේ කොපි කරන එක. අපි දැන් අරන් බලමු මේකෙන් ලැප් එකට කොපි කරලා බලමු මොන වගේ ස්පීඩ් එකක් ඇරියද. මේක 3 GB ෆයිල් එකක්. හරි මම මෙතනට මේක කොපි කරනවා. ඒකත් හොඳ ස්පීඩ් එක මේන්ටේන් කරනවා කියලා තේරෙනවා ඇති. ඒ කියන්නේ කොපි කරන එක නම් කිසි අවුලක් නැහැ. අපිට තව ටෙස්ට් කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ වෙලාවේදී පෙන් එකේ ලාවට හිට් යන්න තියෙනවා. එහෙම ලොකුවට නෙමෙයි. සාමාන්‍ය පෙන් එකක් මේ විදිහට දාලා තිබ්බත් මෙටල් එකක් දාලා තිබ්බත් මේ වගේ ටෙම්ප් එකක් නම් තියෙනවා. එහෙම ලොකු ප්‍රශ්නයක් නම් නැහැ වෙන විදිහට. පේනවාද මේකේ එකම ස්පීඩ් එකක් දිගටම මේන්ටේන් කරගෙන තියෙනවා. මම දැන් මේ කොපි කරන්නේ 3 GB ෆයිල් එකක්. ඒ වුණාට කිසිම ස්පීඩ් ඩ්‍රොප් එකක් නැතුව වැඩ කරනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවාද ෆයිල් කොපි වෙන එකේ ඒ දේවල් වල කිසි අවුලක් නැහැ. කියන්නේ එන්න එක හොඳට වැඩ කරනවා. මේ වෙලාවේදීත් එහෙම ලොකුවට රත් වෙලා නැහැ. ඒ වගේ ප්‍රශ්න නම් කිසි දෙයක් නැහැ වෙන්නේ. ඉතින් මේ ටෙස්ට් එක මට කියන්න තියෙන්නේ මේ පෙන් ඩ්‍රයිව් එක නම් කිසිම අවුලක් නැහැ. හැබැයි මේ වගේ අඩු ගානකට පෙන්නක් ගන්නවා නම් ඔයාලා ටිකක් බලන්න ඕනේ. මොකද 99% මේවා ගොඩක්ම ඒ කියන්නේ මේ සයිස් එක පෙන්නනවා ඇත්තටම මේ සයිස් නෙමෙයි පෙන්වන්නේ. ෆයිල් එකක් දාලා ඒ ෆයිල් ආයෙ රන් කරලා බලනකොට ඒවා කරප්ට් වෙලා ඒ වගේ ලොකු ප්‍රශ්න තියෙනවා. අඩු ප්‍රයිස් වලට මේ වගේ දෙයක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න ඕනේ. මේ ඔක්කොමත් එක්ක අපි බැලුවහම පෙන් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න හොඳයි. ඒ වගේ ප්‍රයිස් එකකට ඒ වගේ ප්‍රයිස් එකකට පෙන්නක් ගත්තට අවුලක් නැහැ සාමාන්‍ය වැඩ කරගන්න. හැබැයි හෙවිලි වැඩ කරනවා නම්
ලොකුවට වැදගත් ෆයිල්ස් නම් මේ වගේ දානක රෙකමන්ඩ් කරන්න බෑ මොකද මොකාරම ප්‍රශ්නයක් වුණොත් අයව රිකව කරන්නත් බෑ මොකද ඔරිජිනල් පෙන් නෙවෙයි නිසා ඊළඟට මේ වගේ ප්‍රයිස් එකකට තවමත් මේවා ගන්න පුළුවන්ද කියන එක මම මේ ගත්තේ ටිකක් කාලෙකට කලින් හැබැයි මට මේ ගැන වීඩියෝ එකක් මේ ළඟදී දාගන්න බැරි වුණා මේ කවුරු හරි මුලින් ඉඳන් ගන්න බලන් හිටියනම් සමහරක් හිට දැන් නම් ගන්න බැරි වෙයි මේ ඒ ප්‍රයිස් වලට මම ගත AliExpress එක ඔෆර් එකක් තිබ්බා ඒ ඔෆර් එකෙන් තමයි මේ ප්‍රයිස් එකට මේක ගන්න පුළුවන් වුණේ හැබැයි දැන් නම් ඒ ඔෆර් එක නැහැ හැබැයි වෙන ඔෆර්ස් තියෙනවා ඒ වගේනොත් අඩු ප්‍රයිසස් වලට ප්‍රොඩක්ට්ස් ඔයාලට අරන් බලන්න පුළුවන් ඉතින් මේ වීඩියෝ එකෙන් අර හાર્ඩ්වෙයාර් පැත්තෙන් ඩීප්ලි ගිහිල්ලා කතා කරේ නැහැ සාමාන්‍යයෙන් මතු පිටින් තමයි කතා කරේ හැබැයි මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් මේ ගැන දැනුමක් හම්බෙන්න ඇති සමහරක් අය මේ වගේ දේවල් ගන්නකොට GB ගන්න හොඳට තියෙනවා නම් ප්‍රයිස් එක අඩු වෙනම් ගන්නවා සාමාන්‍යයෙන් හැබැයි ඒ විදිහට නෙවෙයි අපි කරන්න ඕනේ මේ වගේ දෙයක් නෙවෙයි ඕනම ඉලෙක්ට්‍රොනික්ස් දෙයක් ගන්නකොට පොඩි මතු පිටින් තියෙන දේවල් විතරක් නෙවෙයි තව දේවල් බලන්න තියෙනවා කියන එක මේ වීඩියෝ එකෙන් ඔයාලට සමහරකට තේරෙන්න ඇති එහෙනම් මේ දේවල් ටික තමයි මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ මම කොහොමද ඒ වගේ ප්‍රයිස් එකකට 128GB පෙන්නක් ගත්තේ කියලා එහෙනම් channel එක subscribe කරන්න ඉස්සරහට තවත් ගොඩක් වීඩියෝස් එනවා ඒත් බලන්න අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න and see you in the next video